දවසකට වාර 300ක් වත් අවම වශයෙන් ඉතිපිසෝ ගාථාව තමන්ගේ වචනයෙන් සජ්ජායනා කරන්න පුරුදු වෙන්න ඕනි. ඒක අමාරු දෙයක් නෙමෙයි. පුරුදු වුණාට පස්සේ හරි පහසුවෙන් කරන්න පුළුවන්. ඊළඟට ඉතිපිසෝ ගාථාව දවසකට 300 වාරයක් යම් කෙනෙක් සජ්ජායනා කළොත් 3 මාසයක් මේ පුංචි පුතෙක් දුවෙක් ඇතුළු හැමෝම 3 මාසයක් මේ දේ කරලා බැලුවොත් වැටහෙනවා මේ තුලින් මොනතරම් අභ්‍යන්තරයේ මගේ නිවෙනවද? අභ්‍යන්තරයේ මගේ කොයිතරම් පොහොසත් වෙනවද? අභ්‍යන්තරය හිත මගේ කොයිතරම් ශක්තිමත් වෙනවද? දුක් උහුලන්න පුළුවන් තැනට පින්වතුනි හිත හැදෙනවා. කවුරුවත් ප්‍රාර්ථනා කරන්න එපා මට කිසිම දුකක් නොලැබේවා කියලා. ඒක එහෙම ප්‍රාර්ථනා කළාට වැඩක් නැහැ. උපන් මිනිසා ලෙඩ වෙනවා. උපන් මිනිසා ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සංප්‍රයෝග වලට මුහුණ දෙනවා. උපන් මිනිසා මරණයටපත් වෙනවා. තවත් නොයෙක් කායික මානසික පීඩා එනවා. ඒවා අවම කරගන්න පුළුවන් අපේ භාවිතය අනුව. නමුත් නැතිම කරගන්න බෑ. ඒතර අපේ පැතුම විය යුත්තේ පින්වතුනි පැමිණෙන තාක් ඕනම දුකක් දරාගෙන ඒ දුක ඉදිරියේ දනින් නොමැටි. ඒ දුක ඉදිරියේ මේ ඒකාන්තයෙන්ම කඩා වැටෙන්නේ නැතිව ශක්තිමත්ව මට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න ශක්තිය ආන්නේ ප්‍රාර්ථනාව තිබුවට කමක් නැහැ. එතකොට ඒ නිසා මේ ඉතිපිසෝ ගාථාව දවසකට 300 වාරයක්වත් මේ කියන්නේ අවමය. අපි හැමෝම ඇත්තටම මේ සසුනේ සැනසීම හොයනවා නම් වචනයෙන් සජ්ජායනා කරන්න ඕනි. ඒකේ තේරුම හැම වචනයකම තේරුම මේ පුංචි දූල පුතාලා ඇතැම් විට දන්නේ නැහැ. නොදැනගත්තත් කමක් නැහැ. දැනගත්තොත් වඩාත් හොඳයි. නොදැනගත්තත් කමක් නැහැ. අද්දම පටන් ගන්න ඕනි. කරන්න නැති කෙනෙක් ඉන්නවා නම් මේ බණ කතාව අහලා ඉවර වුණාම අද හින්දම්ම අදිෂ්ඨාන කරන්න ඕනි. මම 3 මාසයක් මේ භික්ෂුන් වහන්සේ කියන හින්දා මම කරලා බලනවා. අන්නේ තැනට පින්වතුනි අපි අපේ ජීවිතේ කිසියම් ඕම උතුම් අංගයක් ජීවිතේට එකතු කරගන්න ඕනි. මොකද දවසින් දවස හැන්දෑවෙන් හැන්දෑව උදෑසනෙන් උදෑසන ගෙවිලා යන්නේ ආයේ එන්න නෙමෙයි. ආයේ දවස් එන්නේ නැහැ. ඒ දවසේ කලකම් ඒවා විපාක පිණිස යම් දවසක નિયમિત වේලාවක ඉදිරිපත් වෙනවා. ඒ නිසා අපි කොහොම හරි කතා කරන්න පුළුවන් කටක් තියෙන වෙලාවේ බුදු ගුණ ටිකක් සජ්ජායනා කරලා ඒ අනුස්සතිය යෙදිලා තියෙන්න ඕනි. ඒක හිතට ආරක්ෂාවක්, ගමන් මගට ආරක්ෂාවක්, යන ගමනේ පින්වතුනි මග වියදමක්. නිකම් මම මෙන්න මෙහෙම කියන්නම්. ඔය ඉතිපිසෝ ගාථාව එක වාරයක් හරි යම් අපිට පුංචි කිරිසප්පෙක් හරි නිකන් කියනවා කියලා ඒ අමාගීය එක තත්පරයකින් හරි ගැයීමේ පින පින්වතුනි කල්ප ලක්ෂ ගානකින් සතර අපායෙන් මිදෙනවා. එනිසා මේක සුළුපටු දෙයක් නෙමෙයි. මුළු බුද්ධානුශාසනාව දෙසම බලද්දී ශ්‍රාමකයා බුද්ධානුසති භාවනාවට යොමු කරලා තියෙන හැටි පේනවා. එනිසා හැමෝම ඔන්න ඔය කියපු කාරණේ අදිෂ්ඨාන කරගන්න. කොහොම හරි අයි පින්වතුනි අපි මෙච්චර කාලයක් ජීවත් වුණා. උදේ කෑම වේල වරද්දාගත්තේ නැහැ. රෑ කෑම වරද්දාගත්තේ නැහැ. අනිත් හැම දෙයකම අපිට වීරියක් තිබුණා. අනිත් හැම දෙයක් වෙනුවෙන් අපි කාලය කැප කළා. අනිත් හැම දෙයකම කොහොම හරි වෙලාව හදාගත්තා. අවශ්‍යම දෙයට වෙලාව හදාගන්න බැරි වුණා. ඉතින් මේක තමන්ගේ ජීවිතේ දිහා බලන්න. ඔබට ඉන්න දයාබරම හිතමිතුරා ඔබ පමණයි පින්වතුනි. තුනුරුවන් වහන්සේලාගේ පිහිටෙන් ඔබට ආදරණීය කෙනෙක් වෙන්න. බුද්ධ වචනේ එහෙම තියෙනවා. බුද්ධ වචනේ ඔය කියපු කාරණේ තා පැහැදිලිව තියෙනවා. ලෝකේ ඉන්නම ඕන තරම් සතුරු මිතුරු කියන අය. ඒ බයින් ලොකු බලපෑමක් ඇතුළට කරන්න බෑ. හැබැයි දේශනා කළා අභ්‍යන්තරේ තමාටම තමා සතුරෙක් වෙලා නම් ජීවත් වෙන්නේ. ඒ සතුරුකම නැති කරන්න වෙන කෙනෙකුට බෑ පින්වතුනි. එනිසා තමන්ම ඕනි මෙන්න මේ කියපු උතුම් අනුස්සති භාවනාවල යෙදිලා මෛත්‍රියේ හිත පිහිටුවාගෙන කය වචනේ සංයමයේ පිණිස යටත් පිරිසයින් පංචශීලයේ වත්‍රකගෙන මේ ගමන් මග යන්න ඕන.